රිශ්වින් මකර් නවතින්න. ආපහු මෙහාට එන්න කොහොමද හයියක් ආවේ? මේ පාර මොකක්ද ඔයා කරන්න යන්නේ රිස්වින්? කියනවා. ඔයාලට මගෙන් කරදරයක් වෙන්නේ නැහැ. මොකද මගේ මෙහෙයුම දැන් ඉවරයි. මොන මෙහෙයුමද? ඌනෝව ඉවරයක් කරන එක. මොනවද ඔයා කියවන්නේ? කවුද ඒකට අනුදුන්නේ? ඔයාලට ඒකින් වැඩක් නැහැ. කියවුවා හොඳටම ඇති. එයාට කිසි දෙයක් කරන්න එපා. යාව නායකින්ට බාර දෙමු. ද්‍රෝහියා. මං ඔයාට කලින්ම කිව්වනේ ඉන්ස්ටෝල් කරාට පාඩුවක් නෑ කියලා. පොඩක් ඉන්න. හරි දැන් අපි සයන්ස් ප්‍රොජෙක්ට් එක ගැන බලමු. මම නම් කියන්නේ වෙනස් විදිය දෙයක් කරමු. හැමෝම පුදුම වෙන්න. මම ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. අපි වැඩ බෙදාගෙන කරමු. මේ බලන්න. හරි. අලි, ඔයා හොඳින්ද? සමා වෙන්න වික්ටර්. මට දැන් යන්න වෙනවා. ඒත් ඊ ඔයා පොරොන්දු වුණානේ මාත් එක්ක වැඩ කරනවා කියලා. පොරොන්දුනා තමයි ඒත් සෝරි වික්ටර් පස්සේ වෙලාවක ඔක කරමු බයි. රකින්න බැයි නම් කාටවත්ම පොරොන්දු දෙන්න එපා අලි. තේරුණාද? ඔයා දිගටම ඔහොම කරොත් ඔයා ගැන තියෙන විශ්වාසය අපිට නැති වෙන්න පුළුවන්. හරි කමන්නේ මම මේක තනියෙන් කරගන්න. ඔයාව ඕනේ. නවතින්න. අලි ගසාලි ටෙක්නෝ නවක ඒජන්ට් කෙනෙක්. ඔබට යන්න අවසර ලැබෙනවා. අයෙත් ආව කියන්නේ. ඔයාට ඒක අදාළ නෑනේ අලි. අලි ඉක්මනට පුහුණු වීමේ ස්ථානයට එන්න. අනිත් අය ඔයා එනකම් බලන් ඉන්නවා. අන්තිමට මම එයාලා හිටපු ගුහාව පුපුරවලා දැම්මා. මං කියන තැනට ගිහිල්ලා ඔයාලට ඒක තහවුරු කරගන්න පුළුවන්. තමුන් කියන්නේ අපිට ඔය කතාව විශ්වාස කරන්න කියලාද? දැන් මෙතෙන්ට කණ්ඩායමක් යවලා බලන්න. ඔයා කියන දේ ඇත්තක් වුණත් ඔයා කලින් කරපු දේවල් වලට දඬුවම් විඳින්න වෙනවා. ලැබෙන ඕනම දඬුවමක් බාරගන්න මම ලෑස්ති. මෙතන නිකන් වීරයෙක් වෙන්න හදන එක නවත්තනවා. තමුන් කරපු දේවල් වලට ලැබෙන දඬුවම මරණයයි. ගන්ස්. ඇයි ඔයා මෙහෙම දෙයක් කළේ? අපි ඔයාව හුඟක් විශ්වාස කළා. මේකද ඔයා අපට කරන කළගුණ සැලකීම. මං හිතුවේ ආයෙත් මාත් එක්කට එකතු වෙයි කියලා. ඒත් එයා දැන් මං කලින් දැනගෙන හිටපු ජින් වගේ නෙවෙයි. අපි මෙච්චර කල් කීවෙත් ඒක නෙමෙයිද? අන්න ඒ නිසායි අපි එයාව නවත්තන්න ඕනේ. ඔයාට තේරුණාද? නෑ ඔයාලා කරපු දේ හින්දා තමයි එයා ඒ විදිහට ඌනෝ උනේ. ඔයා හොඳටම ඇති. කතා කරද්දි කට පරිස්සම් කරගන්න දැනගන්න. ඔය ඇති. ඔයාගේ හිතේ මොනවා තිබුණත් ඔයා දැන් කරපු දේවල් මාත එකේ නීති වලට ගොඩක් පටහැනි. ඒක පිළිගන්නවද? සතුරන්ගේ පැත්තට ගිහින් ඔයා තාමත් පණ පිටින් ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්නේ නැහැ. මං දන්නවා මම මොනවද කරේ කියලා. ඒ කරපු දේවල් වලට ලැබෙන දඬුවම ගැනත් ඔයා හිතලා බැලුවද? සාර්ථක වුණත් නැතත් Tamanට පැවරෙන රාජකාරිය විතරයි කරන්න ඕනේ. ඔයා නිසා කී දෙනෙක්ට තුවාල වුණාද? මොකටද නවකයන්ට එකමුතුව ගැන උගන්වන්නේ? ප්‍රවීණය ඔය විදිහට වැඩ කරනවා නම් දැනගන්න ඒජන්ට් රිස්සි. ඔයා මේ කරපු දේවල් නිසා දවසක මාතයකට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔයාලා මොන විදියට හිතුවත් මං ඒ කරේ යුද්ධයක් නවත්තලා දාපු එක. ඒක වැදගත් නැද්ද? කියන්න.
මොකද්ද? අමුතු සංඥාවක් ලැබිලා තියෙනවා. ඒක වේගෙන් එන්නේ ඇකඩමිය පැත්තට. ඒත් එහෙම වෙන්න බෑනේ. අපි දැන් කරන්න ඇයි මේ? මොකද ඔයාට මේ වෙන්නේ? ඒජන් කාර්ය අමුතු සංඥාවක් ඇකඩමිය පැත්තරෙනවා. ගීත මට ඒ ගැන කිව්වා. බලකොට ක්‍රියාපටිපාටියට ලෑස්ති. කායි ඒජන් කාර්යයේ ඇත්තරම කිව්වේ මොකද්ද කියලා දන්නවද? ඇයි මොකද වට තාම අකුරු කියව ගන්න බැරිද? ඔය හැමදේම ඇකඩමි එකේ නීති පොතේ තියෙනවා. මේකයි තේරුම. ඒ ප්‍රොටෝකෝල් එක අපි පාවිච්චි කරන්නේ ඇකඩමි දූපතේ තියෙන ආරක්ෂාව වැඩි කරගන්න. අපි ඇතුලෙන් ආරක්ෂා කරද්දී එළියෙන් ප්ලාස්මා ෂීල්ඩ් එකක් දානවා. ඒකට පුළුවන් පිටතින් එන බාධක වලින් ඇකඩමි එක ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි ඇකඩමි එකේ ආරක්ෂාවට තවත් දේවල් තියෙනවා. ඇකඩමි එක ඇතුලේ ඩ්‍රෝන් සහ ඩ්‍රොයිඩ්ලගෙන් හැදෙන ආරක්ෂක වලල්ලකුත් තියෙනවා. මේ උපකරණ නිසා අපේ ඒජන්ට්ලට දිනන්න ලේසි වෙනවා. ඕ එතකොට අපි මොකද කරන්නේ? දැනට නම් ඉතින් නියෝගයක් එනකල් බලන් ඉන්න තමයි තියෙන්නේ. එතකොට අපි ඒ සටනට එකතු වෙන්නේ නැද්ද? අයියෝ ඔයාලා මොකද ඔය තරම් වද වෙන්නේ? කාටවත් ෂීල්ඩ් එකෙන් ඇතුළට එන්න බෑ. අයියෝ ගීතා මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ගීතා මේක නම් හිතාගන්නත් බෑ. පාලක මැදිරියෙන් විතරයි හැමතැනම විදුලි විසඳ කරන්න පුළුවන්. ලියොන් කාර්ය මෙතන පොඩි ප්‍රශ්නයක් වෙලා. රිශ්වින් ඇයිවා මෙහෙම දෙයක් කරන්නේ? මන් දන්නේ මට මව නවත්තා ගන්න බෑ. ගීතා එයා වල්ල ගන්න. එයාට මවල යන්න දෙන්න එපා. එයාට පැනලා යන්න දෙන්න එපා. අල්ලගන්න. ඉක්මනට යන්න. මම මේ දැන්න ෂීල්ඩ් එක දාන්නම්. එන්න ඉක්මනට යන්න. ඇයි මෙච්චර වෙලා යන්නේ? ගිහින් බලමුද? ඉන්න කොහෙටවත් යන්න එපා. ඒජන්ට් ලියෝන් කියපු විදිහටම අපි මෙතනට වෙලා ඉමු. එයාලා දැන් ගිහින් ගොඩක් වෙලානේ. මොනවා සිද්ධ වෙනවද දන්නේ? සමාවෙන්න මට මාව පාලනය කරගන්න බෑ. ඔයාලා පරිස්සම් වෙන්න. ඔයාට ගොඩක් ස්තුතියි රිස්වෙන්. සැලසුම් කරපු විදිහටම ඔයා මෙයාලව නොමග යවන එක හරියටම කළා. ට්‍රැක් කරන්න තාමත් ඔයාට පුළුවන්ද? පුළුවන්. අපිට තව මූලස්ථානයක් තියෙනවා. මේ ළඟමයි එක තියෙන්නේ. එතකොට එතනද ඔයාගේ හැම දේම බැකප් කරලා තියෙන්නේ? ඔව්. නියමයි. දැන් ඉතින් හරිම වෙලාව ඇවිල්ලා තියෙන්නේ යාලව ඉවරයක් කරලා දාන්න. පාර දෙන්න. ඒකනම් ඔලුවට වැදුනා. ඔච්චර මහන්සි වෙන දෙයක් නෑ රිශ්වින්. ඇත්තටම ඉතින් ඔයා කොහොමද දුර්වලයෙක්නේ? බොරු නම් බලන්න. ඔයාගේ ගොඩවල ප්‍රතිඵලයි මේ. අපි දන්නවා ඔයා දුර්වලයෙක් කියලා.
අපිට දිනන්න බැරි වෙයි. එයාලගේ කට්ටිය වැඩිනේ. කෝමාරි කල්ලා අපිට යාලම නවත්තන්න වෙනවා. දැන් වෙලාව හරි. අයින්න දැන් එහෙනම් අපේ වාරය ඇවිත් තියෙන්නේ. ඔයාලා පරාදයි. මං ඔයාලට කිව්වනේ බලන්න. එයාලා සටන් කරනවා. අපි යාලට උදව් කරන්න ඕනේ. නැහැ අපේ නෙමෙයි අයිරිස්සගේ උදව්වයි ඕනි. ඉතින් අලීව විතරක් යවමු. ඕන වෙන එකක් නෑ. අපි දිනන්න යන්නේ. ඇහුණද? ඔය ලේසර් නවත්තන්න. මට බෑ. ඒයි මොකද බලා ඉන්නේ? දාන්න ඒයි අනේ වඩ පිස්සු ඇදිලද? අයියෝ මට ගැහුවේ අයියා වැඩකට නැති තුරුවලය හැමෝම ඌනට පාර දෙන්න. මොකක් මේක හරියට ඕරයිට් මෝඩ් එක වගේ. බකල් දුවන්න. ඉක්මන් කරන්න. මෙයාට මේන් ෆ්‍රේම් එක ළඟට යන්න දෙන්න එපා. ඉක්මනට පව්බා ඉන්න. අපි ඉවරයි. දැන් මොකද කරන්නේ? ගිහින් සටන් කරමු. හා ඇත්තමද? ඔව්. මේන් ෆ්‍රේම් එකවත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒත් ඒ ඉන්න ඌනෝනේ. එයා ඕවර්රයිඩ් වෙලා ඉන්නේ. අපේ නායකයොත් පරද්දනවා නම් අපිට මොනවා වෙයිද? අදහසක් ආවා. අපි කට්ටියම ප්ලේන් එකකින් පැනලා යමු. ඒ කිව්වේ ඇකඩමියකට සතුරු ආක්‍රමණයක් ආවොත් පැනලා යන්න පුළුවන් ප්ලේන් එකකින් විතරයි. ඔව් ඒක නම් හොඳ අදහස. වයගොල්ල එතකොට අනිත් අයට මොකද වෙන්නේ? ඉතින් එහෙමයි කියලා අපි කරන්නේ. ඒජන්ට් කෙනෙක් මොකද තේරෙන්නේ? ඔයා නම් ඇත්තටම බයගොල්ලෙක් ජෙට්. මං හිතුවේ නෑ ඔයා එහෙමයි කියලා. ඇති. අපිට රණ්ඩු කරන්න වෙලාවක් නෑ. කියන දෙයක් ඇහෙන්න කියන්න. මං කිව්වා අපිට රණ්ඩු කරන්න වෙලාවක් නෑ කියලා. සතුරු දැනටමත් අපේ ළඟටම ඇවිල්ලා. මට තාමත් මතකයි. මම ඇකඩමියකට ආපු මුල්ම දවසේ ඔයාලා හැමෝගෙම හැකියාවන් දැකලා ගොඩක් පුදුම වුණා. මට අයිරිස් එක විතරයි තිබුණේ. හැකියාවන් තිබ්බට එකට වැඩ කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද? ඒජන්ට්ලා හැම වෙලාවෙම එකට ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්න ඕනේ. මොකද අපි හැමෝගෙම වගකීම වෙන්නේ මේ නගරය කොහොම හරි ආරක්ෂා කරන එක. ප්‍රධාන නායකයෝ කරපු වැරදි මොනවද කියලා අපිට අදාළ නෑ. මාතවල ඒජන්ට් කෙනෙක් වුණාම මොන දේ සිද්ධ වුණත් අපි ගොඩක් එකමුතු ඉන්න ඕනේ. මොකද?
කිසිම කරදරයක් කරන්න එපා. එයාලා ඉතින් ඒජන්ට්ලනේ. නරකම නෑ. අහගන්න ඇට්ලස් එක පාවිච්චි කරලා යාළුවට පහර දෙන්න. ක්‍රිස් පහර දෙන්න. බය වෙන්න එපා ක්‍රිස්. මෙයා ගැන මම බලා ගන්නවා. මෙයා නම් තදෙක් වගේ. ඔයා සටන් කරන්න එපාලි. ඇට්ලස් එක වෙනුවෙන් වගේ ශක්තිය ඉතුරු කරගන්න. ඕන බලාගෙන. අපිට මුලින්ම මේ රොබෝලව ඉවරයක් කරන්න වෙනවා. නැත්නම් අපිට ඉස්සරහට කරදරයක් වෙයි. අනේ බේරගන්න. කොහොමද ඒක කරන්නේ? මට තව ළඟට යන්න බෑ. හැමෝම එකට පහර දුන්නත් එයා දුර්වල වෙයි. අයියෝ! කායි ඉක්මන් කරන්න. ඉලක්කය ගන්න බැහැ. රූඩි එයා ගැන බලා ගන්න. රූඩි මේකේ තියෙන විදිහට පාලක මැදිරියට ගියොත් අපිට මේන් ෆ්‍රේම් එකට යන්න පුළුවන් වෙයි. ඒජන්ට් ජින් ඔයාට මාව මතකද? මම රූඩි. ඉන්න මම ඔයාට මතක නැද්ද? මටත් තමුන්ගෙන් කිසිම වැඩක් නැහැ. ඔයා හොඳින්ද? ඔයාට මන් දිනන්න දෙන්නේ නැහැ. රිකෝ මේකට මොකක්ද උනේ? අපේ මයික්‍රෝබග් එක ඔයාගේ අයිරිස් එකේ තියෙනකම් ඔයාට ඕකෙන් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. කොහොමද මෙහෙම දෙයක් වුනේ? ඔයා හොඳින්ද?